මේ වගේ චතා ලාවට හොදි තිබ්බනම් හොඳයි කියලාත් මට හිතෙනවා. හැබැයි ඇතිත් වගේ බබා. හැමෝටම සුබ දවසක්. ඔන්න ඉඳලා මම සමිතාස් කිචන් එකට වීඩියෝ එකක් කරන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් ගොඩක් කාලෙකින් ඒ කියන්නේ සෑහෙන කාලෙකින් මම වීඩියෝ එකක් කරේ නැහැ මගේ සමිතාස් කිචන් channel එකට. මම දන්න විදිහට තමයි ඉතින් මම හදන්නේ. මම ඇත්තටම මොනවද ඒකට කියන්නේ ලොකුවට කෑම හදන කෙනෙක් දන්න කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍ය විදිහට අපේ කෑම හදන්න දන්නවා. ඉතින් සෑහෙන කාලයකට පස්සේ අද මම ස්ටාර්ට් කරන්න යන්නේ කෑම හදන්න. මම පෙන්නන්න මොනවද කියලා අද හදන්න යන්නේ. මගේ වොයිස් එක තාම චේන්ජ් වෙලා තියෙන්නේ. මොකද මේ අර වෛරස් එක හැදුනාට පස්සේ මේ තාම හරි කියන ඇසෙම තියෙනවා. ඉතින් හැමෝම සමිතාස් කිචන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. බලමු අද මොනවද හදන්න යන්නේ කියලා. අද උදේම අපි මගේ වැඩ වගේක් තිබ්බා. ඒවත් කරලා අද ජිම් එකට ගියා. ඊට පස්සේ තව වැඩ ටිකක් එන අතරතුර තිබුණා. ඒ ටිකත් කරා. ඇවිල්ලා ගෙදර අස් කරලා විදි හොදලා ඒවත් කරලා කෝල්ස් වගේක් තිබ්බා. ඒවත් ගත්තා. ඒවටත් රිප්ලයි කරා. ඊට පස්සේ තමයි අද ඉඳලා චිරන්ත කිව්වේ මම ඇත්තටම YouTube එකට මම වීඩියෝස් කරේ නෑ සෑහෙන කාලෙකින්. ඔයා කරන්නේ නැද්ද කියලා ඇහුවාම මට හිතුණා ඇත්තටම කරන්න ඕනේ කියලා. ඒ හින්දා තමයි ඉතින් දැන් හදන්න යන්නේ. මම ගොඩක් නිකන් ඉන්න වෙලාවට මම ආසයි ඉතින් ඔය කෑම හදන වීඩියෝස් එම බලන්න. මම පහුගිය දවස් ටිකේ අපේ පියුමි ශ්‍රීනායක එයා හදන ඔය කෑම මං හරි ආසාවෙන් බලනවා. ඉතින් දැන් මේ වීඩියෝ එක නම් දැක්කොත් ඔන්න මම ඔයාගේ රසිකාවියක්. ඔයාගේ කෑම හදන ඒවා මං ගොඩාක් බලනවා. ඉතින් මම හරි ආසාවෙන් බලන්නේ. ඉතින් තව තියෙනවා එක කට්ටිය ගොඩක් ඔය YouTube එකේ එක රස කෑම හදනවා. ඒ කියන්නේ මේ හැබැයි ගොඩක් කට්ටිය කරන්නේ තෙල් ගොඩක් දාලා හදනවා. ගොඩක් කියන්නේ තෙල් ගොඩක් කියන්නේ මොනවා හරි කෑමකට තෙල් තියෙනවා. ඉතින් මමත් එහෙමයි. ඉතින් කරන්න දෙයක් නැහැ. තෙල් දාන්න නැති කට්ටිය තෙල් කන්න ගුණ නැති කට්ටිය තෙල් දාලා හදන්න එපා. මම නම් සාමාන්‍යයෙන් චුට්ටක් විතර තෙල් දානවා. එතකොට හැබැයි මට වඩා පුළුවන් මේ අන්න අරයට. අර ඉන්නේ අන්න අරය. එයාට පුළුවන් ඉතින් රසට කෑම හදන්න. එයා එක ඔය වීඩියෝස් බලලා මම මොනවා හරි කිව්වොත් එයා හදලා දෙනවා රසට. බබා මෙන්න මෙයා ඉන්නවා. මෙන්න මෙයා ඉතින් නාලා හැම පොඩක් ලිලි කුච්චි එයා ඉතින් ළඟට වෙලා මේ ඔය මොනවා හරි කරනවා ඉතින්. අද නම් වැස්ස නැහැ. අද ලස්සනයි එළිය. දැන් වෙලාව 7යි කාලයි. ඉතින් දැන් තමයි හදන්න යන්නේ. නරිය මට උදව් කරන්න ඉන්නවා. එළියේ ඉන්නේ. ආවෙන්නේ. එයා ඉතින් මට මාර විදිහට උදව් කරනවා. අද අපේ ෂේන් පණ ගිහිල්ලා මේ ෆිල්ම් එකක් බලන්න. ඉතින් අපි දෙන්නාට කෑම හදන්න යන්නේ. බලමු. මෙන්න කෑම හදන්න. අපි යන් කෑම සමිතාස් කිචන් එක කෑම. සමිතාස් කිචන් YouTube channel එක සාම. බඩ ඔක්කොම ලෑස්ති කරලා දිනනවා. ඒවා ලස්සනට ඔක්කොම මේ පිළිවෙලට ඔක්කොම හොදලා ඔක්කොම ලස්සනට තියෙනවා.
අපි රතුලුණු තව චුට්ටක් වැඩියෙන් දාමුද? ඒකයි රම්පෙක් චුට්ටක් වැඩිපුර ඕනේ. මම ඔයාටත් උදව් කරනවා වගේ ඔයා මට උදව් කරන්න. හරි? හරි. අර පල්ලෙකට දිනවනේ. හරි මගේ රටේ පල්ලෙකට දිනන්නේ. මේක වීඩියෝ එක මේම උඩට ගියා. මොනවද කන්නේ? බිස්කට් තාම අර නැද අයිස් තියෙනවා. අත බලන්න. අපේ රම්පේ තමයි ගොඩක්ම යන්නේ නේ. ගොරකා amuntungan kayak pilak kapan? මේක මේ දෙහිත් දාලා හේදුවේ චුට්ටක් ඒ ටිකක් දාමු. එතකොට මොකද වෙන්නේ? ඔව් එතකොට නිකන් අනේ එතකොට හොඳයිනේ ෆ්‍රෙෂ්නේ. අද ඉතින් හොදන පිස්සුව තියෙනවා. අර ගොඩක් වීඩියෝස් වල කියන්නේ ඔච්චර හොදන්න එපා අපේ කියලා. දිය වෙයි කියලා. ලුණු කේස් වෙනවා මට හිටපු ගමන් ලුණු වැඩි වෙනවා. මේ ගම්මිරිස් තමයි වැඩිපුර දාන්න ඕන. අල්ල ගන්න තදර වෙලා. ගම්මිරිස් සෑහෙන දාන්නවා. හරිද? අයියෝ. මොකද්ද ඒකේ නම? black pork curry. ෂා. මේ බඩපු තුන පාන. අනිත් තුන පාත් තියෙනවා. මේ ටික ආපහු මට මේ තුන පහ ටික ආය ඕන වෙනවා. හරිද? හරි. දැන් මේක මාතකගෙන ඉන්නේ. ඒකට අනන්න. අයියෝ මගේ ගොරපක් පොපෝ. අතන ඔව්. හරිද? ගොරකනේ. ඔව්. ගොරකක් දාලා දැන් හොඳට මෙහෙම වුණානේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් මේක වහලා තියමු. මම විනාඩි 20ක් විතර වහලා තිබ්බා. දැන් අපි යන්නේ හදන්න.
බලන්න හොඳට හොදලා මෙහෙම තියෙනවා. පියලක් මෙහෙම තියෙනවා, හැන්දක් තියෙනවා. ඉතින් අපි ලිප අත්තු කරගමු. ටිකක් රත් වෙනකන් තියන්න ඕන. අබ චුට්ටක් දාන්න ඕන. ඉතින් මේ වුණාට පස්සේ අපි මේ පෝක් එක දාගන්නවා. සුත්තර කිප්පි ඊට පස්සේ අපි කැපුවාට පස්සේ ගොඩක් වුණානේ. ඒ චූටි කෑලි වලට කැපුවා. හරි. මේ ටික දාගත්තට පස්සේ මේ වාජනේ මේ විදිහට තමයි තියෙන්නේ. අපි මොකද මේකට තම වතුර චුට්ටක් දාලා ටික වෙලාවක් ගියාට පස්සේ ඒ වතුර ටිකක් මේකට දාන්න ඕන. පොඩ්ඩක් කලවම් කරන්න ඕන. දැන් මේකට තෙල් විතරයි දාලා තින්නේ. ගොඩක් කට්ටිය මේ මාස්කේ උරු මාස්කේ තෙල් තියෙන හින්දා දාන්නේ නැහැ. හැබැයි මම බලපු ගොඩක් වීඩියෝස් වල මෙහෙම තියෙනවා. ඉතින් මම ඉතින් චුට්ටක් දාන්න ඕන කියලා හිතුවා. ඔයගලන්ට ඕන නැත්නම් දාන්න එපා. ඔහොම කරලා දැන් ගොඩ සමහර කට්ටිය කියනවා මේ උරුමස් හදනකොට වහන්න එපා කියලා. දැන් මම බලපු වීඩියෝ එකක තිබ්බා වහලා. ඒ හින්දා මම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි හින්දා ඉතින් මේ වීඩියෝස් බල තමයි මම හදන්නේ. ඉතින් මම මෙහෙම වහනවා. දැන් විනාඩි 5ක් වගේ ගියේ. අමුතු සද්දෙකුත් එනවා. තෙල් වලින්ම කැඹිලා තියෙන්නේ. දැන් ටික වෙලාවක් ගියපු හින්දා අපි අර ඉතුරු කරගත්ත නේද අර මං කිව්වේ මේක හොදලා වතුර ටිකක් දාන්න ඕනේ කියලා. ඉතින් ඒ වාජනෙන්න මේ පෝක් දාලා තිබ්බ ඒ ටික මම කරලා දැම්මා. වැඩි ඕනේ නැහැ. ඒක වැහි. වතුර චුට්ටක් දැම්මම ඇති. දැන් ආපහු අපි මේක වහලා තියෙනවා. තව පොඩ්ඩක් හින්දන්න ඕනේ. තව පොඩ්ඩක් ඉදෙන්න ඕනේ. පොඩ්ඩක් මේ කර වෙලක් වගේ. එහෙම තමයි යන්නේ ඉතින්. ඔයාලා කර කරගන්න එපා හරියද? පොඩ්ඩක් මේ කර ගඳකුත් වෙනවා ලාවට. මේ අර යට අල්ලලා වගේ පොඩ්ඩක් මේ හරි මේ වගේ චුට්ටක් ලාවට හොදි තිබ්බනම් හොඳයි කියලාත් මට හිතෙනවා. හැබැයි ඇතිත් වගේ බබා. නිරම්බා සුබදරන් එනවා. එනවනේ.